එහෙම අසාධාරණයක් වෙලා තියෙනවා නම් කියන්න. ඒක තමයි අසාධාරණයක් වෙලා නැහැ. අසාධාරණයක් කරෙන්නේ. දැන් ඔය අසාධාරණ මෙහෙම වෙලා තියෙන ඔයාගේ 5000 ඔයා දාලා තිබුණා. ඔව් ඊට පස්සේ හරි දැන් ඔයා දාලා තියෙනවානේ. හරි අම්මගේ 5000 ඒ අදාළ ડોකියුමන්ට්ස් ටික හරි ගිහිල්ලා තියෙනවා නම් ඒ 5000ක් ගන්න. ඒ 5000ක් ගන්නේ. හරි ගන්නවා. ඒක නෙවෙයි මම කියන්නේ. දැන් ගන්න බෑ කියලා යවුවනම් ප්‍රශ්නයක්. ට්‍රැක්ටර් ලෝඩ් එක මං ඊයේ 3:00 විතර ආවි සර්. කිරන්නත් බාන්නත් කට්ටිය ඉන්නවනේ හිතන. ක්‍රමයක් තියෙනවා. සුදු ඉඩ තියෙනවා. ඉඩ තියෙන පැත්තෙන් තමයි වීදික දාගන්නේ. ඒ පිළිවෙලට ගන්න ඕන. පිළිවෙලට තමයි ගන්න තියෙන්නේ. ඔයා අසාධාරණයක් කියලා මට කියන්න. කිරන්න පටන් ගන්නවා. ඒක සුදු ටිකක් වැඩිපුර ඇවිල්ලා තියෙනවන්නේ ඔය කියන්නේ මේ විදිහට සුදු ටික කිරනවා. ඊට පස්සේ ඔන්නේ එනවා එකක්. ඒක සර් දැන් මගේ පැත්තෙන් රුපියල් 100ට වීදික දෙන්න තමයි මම හිතන්නේ වැඩි පිළිවෙලක් ගන්න ඇවිල්ලා තියෙන්නේ. අපිට බෑ. හරි දැන් එතකොට මං ඊයේ 5000 දුන්නානේ. අදත් මං හයරක 5000 අදලා දුන්නේ. ගන්නවා. දැන් ගන්නවා මේ ගන්නවනේ. ගන්නවා. ඒක ප්‍රමාදයක් ඇති. ප්‍රමාදය ඇති මොකද? වෙනදා 100ට දුන්නා. දැන් 120යි. ඒක නරකද? හොඳයිනේ. නරකයි මාත්‍යා. හරි මොකද 120 ගන්න එක නරකද? 120 දෙන එක නරකද? නරකයි. එහෙනම් 120 නොදී. ගන්නතෝ ඉන්නව නෙවෙයි අපි කියන්නේ මේක පිළිවෙල කරගන්න. අද දවල් 10ට ආපු වීත් අද බෑවා. ඒතකොට මං ආවේ ඊයේ 3:00 විතර වගේ. ඒතකොට අද හවස වෙනකන් අපි සද්ද නොකර හිටියා. එතකොට එක ලෝඩ් එක මේ මගේ සේවකයෝ මං අද උදේ ඉඳලා 6 දෙනෙක් තියාගෙන ඉන්නවා මේ ලෝඩ් එක බාන්න කිලෝ 4000යි තියෙන්නේ. එතකොට මං ඊයේ රුපියල් 5000ක් දුන්නා ට්‍රැක්ටරේට අදත් 5000ක් දෙන්න ඕන මං හෙටත් දෙන්න ඕන. එතකොට ඔය වී ටික රුපියල් 90ට විතර දුන්නා වගේ වෙනවනේ. කාර්යාලය ගහගෙන අද ප්‍රයිවට් එකකින් කිරනවා. ඔෆිස් එකේ ගහගෙන ඉන්නේ නෝනාගේ මහතුරුන්ගේ බර කිරන්නද. අද ප්‍රයිවට් එකෙන් කිරනවා අපේ අසරණ ගොවියන්ගේ රුපියල් 900ක් ගන්නවා ඒක කිරන්න. හරිද? ඒවා කාටද කියන්නේ? අපි ගම් වතුරෙන්, අලින්ගෙන් හැම පැත්තින්ම බැට කාලා නෙලාගත් ඇස්සන්න ගෙට දාගෙන අලින්ගිනුත් ආරම්භ කරගෙන මෙතෙන්ට ගෙනල්ලා දවස් එක රැයකුත් läගලා අනිත් එක අපේ ගෙයි දොරකට තියෙන ගබඩාවත් වහලා කිලෝමීටරයයි තියෙන්නේ රුපියල් 1000යි 6 රකයකට සර්. අපි කාටද කියන්නේ මේවා? අද පළාත් ගොවි නායකයා ගොවියෝ ඊයේ ඉඳලා වීගෙන ආවා. ඊයේ ඉඳලා වීගෙන ආව සුදුයි රතුයි දෙක ගෙනාවේ. සුදුයි රතු දෙක ගෙනලා තියෙන්නේ. ඊට පස්සේ සුදුයි බානවා රතුයි බාන්නේ නැහැ. ඊට පස්සේ මේ රතුයි බාන්නේ නැහැ ඊට පස්සේ මං ආව මෙතෙන්ට බලන්න. ආර්.එම් මහත්තයාට කතා කරා. ඊට පස්සේ ආර්.එම් මහත්තයා කිව්වා සුදු වට්ටිය බානවා ආපු පිළිවෙලට සුදු වෙනවා නම් සුදු ටික බානවා. රතු මේ දැන් ඊළඟ අට්ටියට රතු ටික බාන්නම් කියලා. මෙයාලට ට්‍රැක්ටරේ තියලා යන්න කියලා කියනවා. ට්‍රැක්ටරේ තියලා යන්න බෑ. ඊයේත් ඇවිල්ලා ට්‍රැක්ටරේට මේ රුපියල් 5000 ගාන ගෙවුවා. අද දැම්මොත් අදත් 5000 ගාන ගෙවන්න ඕනේ. අලියාවොත් අලි කනවා. වැස්සොත් වැස්සට තෙමෙනවා. ඒකින්ද මම මේක සභාපති මහත්තයාට ගත්ත විද්‍යාලයේ මණ්ඩලේ. ඊට පස්සේ සභාපති මහත්තයා කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ. රතු සුදු කියලා අපිට ભેදයක් නැහැ. ආපු පිළිවෙලට වී ටික බාන්න ඕනේ කියලා. ඒවට එයා උත්තරයක් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේ දැන් මෙතෙන් ආව අපේ මාලිමාවේ ප්‍රාදේශ සභාව ප්‍රාදේශ සභාවේ සභාපති. එයාටත් මේ ගැටලුව කිව්වා. එයා ළඟත් විසඳුමක් නැහැ. ඉතින් මේ විදිහට ගියොත් එහෙම ගොවියෝ වී වගා කරන එක නතර කරනවා. මේ தත්ත්වය අවබෝධ කරගන්න ඕනේ රජයේ මැති ඇමතිවරු විශේෂයෙන්ම ඔය මහාචාර්යවරු. මොකද මේ වෙනකොට යුද්ධ තියෙන හින්දා ආසියාතික රටවල් වලින් සහල් අපනයනය නතර කරා. එතකොට අපිට සහල් ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඒකින් තමයි ගොවියෝ අපේ ළඟට ගෙන වී ටික වහාම අපි මිලදී ගන්න ඕනේ රජයේ. රජයේ එහෙම මිලදී අරගෙන මේ තොග රැස් කරලා තියාගෙන පුජ්‍යලික වෙලෙන්දට සහල් පාරිභෝගිකයා සූරාකන මට්ටමට පත් කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපේ ආණ්ඩුවයි අපි අපහසුතාවයටපත් වෙනවා. ඒකින්ද මේ වගේ ගැටලු මින් ඉදිරියට ඇති නොවෙන්න මොනවාම හරි වැඩ පිළිවෙලක් කරලා මේ ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආශාව